මම දිනෝෂ මම පරීක්ෂකේ. ඉතින් මගේ ආසාව තමයි මේ ලෝකෙ තියෙන දේවල් සරලව පිළිගන්නවට වඩා ඒවා ප්‍රශ්න කරන එක. ඒ ප්‍රශ්නවලට පිළිතුරු හොයන එක. ඉතින් ඒකට මම දත්ත එකතු කරනවා, දත්ත විශ්ලේෂණය කරනවා, ඒ වගේම ඒ වගේ නිගමනයන්ට එළඹෙනවා. හැබැයි ජීවිතය කියන්නේ ලැබෙන කල්පිත උපකල්පන දත්ත සහ නිගමන විතරක්ම නෙවෙයි. මේ අමුතු ප්‍රශ්නවලට මම උත්තර හොයන ගමනේදී මගේ ඇස ගැටුණු මතකයේ රැඳුණු විවිධ මිනිසුන්, විවිධ ජාතීන්, විවිධ සංස්කෘතීන්, සුන්දර ගම්මාන, ස්වභාවික නිර්මාණ හරහා රටවල් වලින් මම එකතු කරගත් මතක ගොන්නක් අද ඉඳලා මම එක්ක බලන්න යමු. අද මේ ෆීල්ඩ් ට්‍රිප් විසිට් එකේ පළවෙනි දවස මේ ත්‍රිකුණාමලයේ බැටික්ලෝ යන එකේ. එතකොට අද පළවෙනි දවසේ අපි උදෙන්ම ආවේ රණ ලැබවට. මේ වැව තියෙන්නේ දඹුල්ල පහු කරගෙන ඇවිල්ලා A9 එකේ දඹුල්ල පහු කරගෙන ඇවිල්ලා දඹුල්ලෙන් කැකිරාවට ඇවිල්ලා කැකිරාවයි මේ දඹුල්ලයි අතර මැද හරියටම මඩාටුගම කියලා මේ ටවුන් එකක් තියෙනවා. මඩාටුගමින් නාමල් උයන පාරේ ආපුවම තමයි මේ වැව හම්බෙන්නේ. නාමල් උයන පාරේ කිලෝමීටර් 5ක් විතර කෙලින් දිගට මෙන්න ඕන. එතකොට මේ රණල වැව මේ හම්බෙනවා. මේ රණව වැව හම්බෙනවා. මේ ඇත්තට මේක මේ සුළුවාරි ගණේට තමයි වැටෙන්නේ. මේ සුළුවාරි ගණේට වැටෙන්නේ අත්‍තරම මාර ලස්සන වැවක්. මම පෙන්නන්න මේ වීඩියෝ එක දාලා මේ ඔයාලට බලන්න පුළුවන් සුළුවාරයක් වුණාට ලස්සන එකක්. ඒ වගේම අර අතනින් පේන්නේ මේ තොටුපළ තියෙනවා. මේ තොටුපළ තියෙනවා. අර view එකක් තියෙනවා. මේ අර පැත්තේ තමයි මං හිතන්නේ වැවේ ස්පිල් එක තියෙන්නේ. අර පැත්තේ වැවේ ස්පිල් එක තියෙන අර කොනේ මේ ලයිට් එක හරියට මෙතන මේ දියමංකඩක් තියෙනවා. මේ නාන මංකඩක් තියෙනවා. මේ ගල් දාලා ලස්සනට තියෙනවා. කොල්ල ටිකක් අත නැත නානවා. හරිම ලස්සනයි. මේ පොඩි රැලි ගහනවා. තාම මේ සභාපතිතුමා එනකන් හිටියේ. මේ තාම සභාපතිතුමා ආවේ නැහැ.